Hello ළමයි, welcome back my YouTube channel. ඉතින් මගේ ජීවිතේ මං තවත් ලස්සන දවසක් ගත කරපු විදිහ බලන්න ඔයාලට vlog එකක් අරගෙන ආවා. ගොඩ දවසකට පස්සේ තමයි මං අද ගෙදර ඉන්නේ. මේ පෙබරවාරි 1 වෙනිදා පොය දවස. ඉතින් හැමෝම ගෙදරනේ. මට ගිය දවස් කිහිපයකම එක්සෑම් තිබුණා. ඒ නිසා මට මගේ මේසෙවත් කිසිම දෙයක් අස් කරගන්න වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් මං හිතුවා ඒ හැම දෙයකටම හොඳම දවස තමයි අද කියලා. ඉතින් මම ඉස්සෙල්ලාම මගේ මේසය අස් කරන්න පටන් ගත්තා. මේසය අස් කරලා මම මගේ බඩු තියන් ඉන්න තැන් සේරම පිළිවෙලට අස් කරගත්තා. දවස් කිහිපයකින්ම මට ඔළුව කැක්කුමක් තිබුණ නිසා මං උදේට එහෙම මුකුත් කෑවේ නැහැ. මම තේ එක බිව්වා විතරයි. ඇත්තට මට ඒක රෙකෝඩ් කරන්න අමතක වුණා. ඉතින් මම තේ බීලා තමා සේරම අස් කරන්න පටන් ගත්තේ. මං මෙතන තමයි මගේ චූටි හැම දෙයක්ම තියාගෙන ඉන්නේ. ඊට එහා පැත්තෙන් තියන්නේ මගේ මේසේ. එතන මයි මල්ලි දෙන්නම පාවිච්චි කරනවා. මේ දවස්වල හුඟක් අවුව සැරයි. ඒ නිසා හොඳට වතුර බොන්න ඕනේ. මගෙත් හැම වේලිලා. ඊට පස්සේ මට තාත්තා ගෙනල්ලා දුන්නා අයිස්ක්‍රීම් එකක්. ඔන්න ළමයි මගේ ඊළඟ සර්ප්‍රයිස් එක. මං ආයෙත් කොණ්ඩේ බෙල්ල ළඟටම කැපුවා. මම හරි ආසයි එහෙම කොණ්ඩේ තියාගන්න. මොකද මගේ කොණ්ඩේ වැවෙනවා. ඒත් මං දිග කොණ්ඩේ වලට වඩා ආස කොට කොණ්ඩෙට. මං ඔයාලට පැත්තෙන් දාන්නම් මගේ කලින් තිබුණ කොණ්ඩේ. ඉතින් ඊට පස්සේ හවස් වෙනකොට ටිකක් වැස්සා. ලොකු වැස්සක් නෙමෙයි. නමුත් සාමාන්‍ය ගානකට වැස්සක් වැස්සා. මොකද ගොඩ දවසක් පෑවුවානේ. හරි අමාරුවෙන් හිටියේ. සතු උනත් හරි සතුටින් නානවා. මට අපේ අම්මා තමයි පෙන්නුවේ අර බලන්නකෝ මේගොල්ලෝ වැස්සට කරන දේ කියලා. ඒගොල්ලෝ කෑ ගහ සතුටින් නානවා වැස්සට වෙලා. මම පන්සල් යනවා කියලා හිතාගෙනම තමයි අද ගෙදර හිටියේ. නමුත් එයා එනකොට හරියටම 6යි. ඉතින් අපි වැස්සත් චුට්ටක් පායනකන් ඉඳලා පන්සල් යනකොට 7ත් පහු වෙලා. අද අපි ගියේ වහරක කියලා පන්සලකට. ඒකේ ධාතු ප්‍රදර්ශනයක් එක්ක ලොකු පෙරහැරක් තිබුණා. ඉතින් මට ඕන වුණා ධාතු බලලා වැඳලා එන්න. ඉතින් අපි ගිහින් ආවා. පෙරහැර පටන් ගන්නකම් ඉන්න බැරි වුණා. මොකද පෙරහැර පටන් ගන්නකම් හිටියානම් ගෙදර එනකොට හුඟක් රෑ වෙන නිසා අපි ගෙදර ආවා ධාතු වැඳලා. මාර ලස්සනයි පාර දෙපැත්තයි හැමතැනම පෙරහැරට සරසලා තිබුණා. ඉතින් අපි ධාතු වැඳලා ඉක්මනටම ගෙදර ආවා. ගෙදර එන අතරමඟදී මට චූටි ටිපිටිප් සංග්‍රහයක් හම්බුණා. ඉතින් මට ගිය මාසෙත් පොයට යන්න බැරි වෙච්ච නිසා තමයි මම මේ මාසේ පොයට කොහොම හරි යනවා කියලා හිතාගෙන හිටියේ පන්සලට. මොකද ගිය දවස් සේරමගේ එක්සෑම් තිබුණා. ඉතින් එහෙම තමයි මගේ දවස ගෙවුනේ. එහෙනම් අලුත් vlog එකක් අරන් එන්නම්. bye bye. මතක නොකර මගේ channel එකත් subscribe කරගෙන යන්න.